හයි කොහොඳ මගේ යාළුවන්ට අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ සිනමා කතා YouTube channel එකට. ඉතින් ඔන්න ටික දවසකට පස්සේ ආයෙත් අපි ආවා ෆිල්ම් රිවිව් එකක් අරන්. ඉතින් අද නම් මම ගෙනාවා ෆිල්ම් එක romance category එකට අයත් ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එකේ නම නීසිප්පයා. මේකේ රිලීස් වුණේ 2025. ඉතින් මම මේ ෆිල්ම් එක අරන් යන්න හේතුව romance පැත්තට කැමති අපේ යාළුවන්ට මේක බලන්නම ඕන ෆිල්ම් එකක් හින්දා. ඉතින් අපි ළඟ රිවිව් එකට යන්න කලින් තව පොඩි පුදව්වක් මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ ඔයාලා අපේ රිවිව් වීඩියෝස් වලට කැමති නම් අපේ වීඩියෝස් ලයික් කරලා channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. එහෙනම් ඉතින් අපි තවත් වැඩි කතා නැතුව කෙලින්ම යමු අද රිවිව් එකට. කතාව ආරම්භයේදී පෙන්වන්නේ පාසල් ළමුන් ගමන් කරන බස් රථයක්. මේ ලායි මෙතනදී වේගෙන් එන කාර් එකක් මේ ළමුන් ගමන් කරන බස් රථේ හැප්පෙනවා. ඉතින් දැන් මේ කාර් එකෙන් බහින මේ පුද්ගලයා එයා ළඟ තියෙන ගන් එකක් පෙන්නලා බස් එකේ ඩ්‍රයිවර් බය කරන්න ගන්නවා. මෙයා මේ හදන්නේ බස් එක පැහැර ගන්න. ඉතින් මෙතනින්ම තමා දැන් කතාවත් හරියටම පටන් ගන්නෙ. ඉතින් මේ බස් එක පැහැර ගන්න පුද්ගලයා තමයි අපේ ෆිල්ම් එකේ කතානායක. මෙයාගේ නම අර්ජුන්. අපිට තාම හිතා ගන්න බෑ අර්ජුන්ට බස් එකක් පැහැර ගන්න තරම් මොන සිද්ධිය මොකද්ද කියලා. ඉතින් මේකත් එක්කම ෆිල්ම් එක අපි අරන් යනවා මේ සිද්ධියෙන් දවස් 45ක් ආපස්සට. මේ ලායි පෙන්නන්නේ අර්ජුන් ශිල්ලගේ ඔෆිස් යන ලෑස්තින ගමන් ඉන්නවා. ඔෆිස් කිව්වට අර්ජුන් මේ හදන්නේ එයාගේ යාළුවෝ තුන්දෙනාත් එක්ක වැදගත් ප්‍රසන්ටේෂන් එකකට මුහුණ දෙන්න. ඉතින් අර්ජුන් ලෑස්තින එකන් එයාගේ යාළුවෝ දෙන්නත් ඇවිල්ලා ඉන්නේ අර්ජුන්ගේ ගෙදර. අර්ජුන්ගේ අම්මා තාත්තා සහ නංගි එක කතා කරන ගමන් එයාගොල්ලෝ ඉන්නවා. ඉතින් මේ ලායි කට්ටිය මෙහෙම සතුටින් කතා කර ඉන්නකොට කට්ටියම එකපාරට කලබල වෙන්න ගන්නවා මොනවා හරි සිද්ධියකට. මේ ටීවී එක යන නිවුස් එකක් දැකලා. නිවුස් එකේ තියෙන්නේ ඩියා කියලා කාන්තාව මිනිවරුන් චෝදනාවකට පොතුගාලේදී අත්අඩංගුවට අරන් කියලා. ඉතින් මෙයා මෙහෙම කලබල වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ ඩියා කියන්නේ අර්ජුන්ගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ්. දෙන්න මොකක් හරි හේතුවකට අවුරුදු දෙකකට කලින් වෙන් වෙලා. හැබැයි තාමත් අර්ජුන් ඩියාට පණ ඇරලා ආදරෙයි. හැබැයි ඩියා නම් එහෙම නෑ. ඉතින් අර්ජුන්ගේ පවුල අය මේ නිවුස් එක දැකලා බය වෙන්නේ මේ නිවුස් එක අර්ජුන් දැක්කොත් ඕනම දුරකට ඕනම දෙයක් කරන බව මේ කට්ටිය හොඳටම දන්න නිසා. ඉතින් මෙයා මේලාවේ අර්ජුන් මෙතනට එනවා දැකලා එයා ඩියා ගැන දැනගන්න කලින් ටීවී එක ඔෆ් කරලා දානවා. ඉතින් අර්ජුනෝ මේ ගැන කිසිම දෙයක් දන්නේ නැතුව යාළුවෝ දෙන්නත් එක්ක යනවා එයාලගේ වැඩේට පිටත් වෙන්න. ඒත් ඉතින් එයාගේ යාළුවෝයි පවුලයි ඩියා ගැන අර්ජුන්ගෙන් කොච්චර හංගන්න හැදුවත් එයාලගේ ප්‍රසන්ටේෂන් එක තියෙන කැම්පේන් එකට ආවහම අර්ජුන් එතන තියෙන ටීවී එකකින් ඩියා ගැන දැනගන්නවා. ඉතින් අර්ජුනෝ ෂොක් වෙනවා මේ සිද්ධිය දැකලා. මේකෙන් පස්සේ අර්ජුන් ප්‍රසන්ටේෂන් එකට ගියා. එයාට මේ දේ හරියටම කරගන්න බැරුව යනවා. මොකද එයාට මතක් වෙන්න ගන්නවා එයා ඩියත් එක්ක ගත කරපු මතකයන්. ඉතින් කොහොම හරි අර්ජුන් නැති වුණත් එයාගේ යාළුවෝ දෙන්න ප්‍රසන්ටේෂන් එකේ වැඩේ ගොඩ දාගෙන එයාලගේ වැඩේ සාර්ථක කරගන්නවා. ඉතින් ආපහු වාහනේ එන ගමනුත් අර්ජුන්ට මතක් වෙන්නේ ඩියාව. ඉතින් අර්ජුන් අන්තිමට තීරණය කරනවා ඩියාව කොහොමද නිදහස් කරගන්න පොතුගාලයට යන්න. මේකට ඉතින් මුලින් අර්ජුන්ගේ යාළුවයි අම්මයි තාත්තයි කැමති නැති වුණත් අර්ජුන්ගේ තාත්තා මේ දෙයට කැමති වෙනවා. ඉතින් කොහොම හරි අන්තිමට තාත්තා නිසා අම්මත් කැමති වෙන්න එනවා මේ වැඩේට. මේකෙන් පස්සේ අර්ජුන් එයාගේ පවුලේ අයට යාළුවන්ට සමුදිලා ඉක්මනට පොතුගාලයට යනවා. ඒත් එකම ෆිල්ම් එක අපි ආපහු අරන් යන්නේ අර්ජුන්ගේ ෆ්ලෑෂ්බැක් සීන් එකකට. අර්ජුන්ට මතක් කරන ගන්නවා ඩියාව යාවට හම්බුන හැටි. ඉතින් අර්ජුන් සහ ඩියා ඉගෙනගෙන තියෙන්නේ එකම ඉංජිනේරින් කොලෙජ් එකේ. දවසක් අහම්බෙන් තමයි අර්ජුන්ට ඩියාව දකින්නේ. ඉතින් ඩියාව දකින පළවෙනි පාරම නම් අර්ජුන්ට නිකන් පිස්සු හැදෙන්න වගේ. මේ ලායේ ඩියා ඉන්නේ යාළගේ කොලෙජ් එකේ පැවැත්ෙන ප්‍රසංගයකට පුහුණු වෙන ගමන්. ඉතින් අර්ජුන්ගේ යාළුවා ඩියාව හොඳටම අඳුරනවා. ඉතින් ඩියා මේ අර්ජුන්ගේ යාළුවා දැකලා ළඟටකින් කතා කරනවා. ඒ වෙලාවේ අර්ජුනුත් මැද්දට පැනලා ඩියාට පේන්නම ඩියාට පැණිහරනවා. මේකෙන් පස්සේ ඩියා ආවහු කොලෙජ් එකේ ඉන්න දවසක ඩියාගේ ඉස්සරහටම ගිහින් ඩියාට කියනවා ඩියාට ආදරය කරනවා කියලා. ඒත් ඉතින් ඩියා නම් හිතන්නේ මේක විහිළුවක් කියලා. ඒත් ඉතින් මේක විහිළුවක් නෙමෙයි. සීරියස් කියන්නේ කියලා අර්ජුන් කිව්වට පස්සේ ඩියා නම් කියන්නේ එයා මේවට කැමති නැලු. ගිහින් වෙන කෙල්ලෙක් හොයාගන්න කියලා. ඒත් ඉතින් අර්ජුන් නම් මේක අත්හරින්නේ නැහැ. එයා ඩියා පස්සෙන්මයි. ඉතින් ඩියා අර්ජුන් එයා පස්සෙන් එන එක නවත්තන්නෙම නැති හින්දා එයා දැන් හදන්නේ ලොකු බොරුවක් කියලා අර්ජුන් එයා පස්සෙන් එන එක නවත්තන්න. ඉතින් ඩියා කියන්නේ නම් පොඩි බොරුවක් නම් නෙමෙයි. එයා කියන්නේ එයා දැනටමත් කසාද බැඳලාලු. කසාද බැඳලා කියන්නේ එන්ගේජ් වෙලා. ඉතින් අර්ජුන්ටත් මේක ඇහුවට පස්සේ පොඩ්ඩක් විතර දුකයි. ඒත් තාමත් අර්ජුන් නම් වැඩේ අතාරින්නේ නැහැ. එයා කියන්නේ තාම එන්ගේජ් වෙලා විතරනේ බැඳලා නැහැනේ කියලා. මේක ඇහුවට පස්සේ ඉතින් ඩියාට නම් හොඳටම මල. කොච්චර කිව්වත් මේ මියා පස්සෙන් එන එක නවත්තන්නේ නැති නිසා. දැන් මේකෙන් පස්සේ පෙන්වන්නේ විවාහ උත්සවයක්. මේකට ඩියාත් එයාගේ අම්මත් එක්ක ඇවිත්. අර්ජුනුත් ඉන්නවා එයාගේ යාළුවෝ ඔක්කොම එක්ක මෙතන. ඉතින් ඩියාගේ අම්මා තනියම ඉන්නවා දකින අර්ජුන් හදන්නේ ඩියා කිව්ව දේ ගැන එයාගේ අම්මගෙන් අහන්න.
අර්ජුනන් ඩියාගේ අම්මට කියන්නේ තාම ඩියා ඉගෙන ගන්නවා. ඇයි ආන්ටි දැම්ම විවාහයක් ඩියාට කරලා දෙන්න කියලා. ඒත් ඉතින් ඩියාගේ අම්මා නම් කියන්නේ මොන කසාදයක්ද පුතේ? එහෙම කිසි දෙයක් නෑ. ඩියා නිකන් වීරෝට කියන්නේ නැති කියලා. ඉතින් දැන් තමයි අර්ජුන්ට තේරෙන්නේ එයා පස්සෙන් එන එක නවත්තන්න තමයි මෙහෙම බොරු කියලා තියෙන්නේ කියලා. මේකෙන් පස්සේ ඉතින් අර්ජුන් කෙලින්ම යන ඩියා ළඟට. එයා ගිහින් ඩියාට හින් ගහනවා. එයා මේ ගැන අම්මත් එක්ක කතා කරා කියලා. ඉතින් මේලා ඩියාම පිළිගන්නවා එයා කිව්වේ බොරුවක් කියලා. මේකෙන් පස්සේ දැන් ආපහු පේනන්නේ කොලෙජ් එකේ දවසක්. මේලා ඩියා කාවාරි හොයනවා වගේ පේන්නනවා. ඉතින් ඩියා මේ හොයන්නේ අර්ජුන්ව. මොකද ඩියා අර්ජුන් දවස් 3ක ඉඳන් දැකලා නැහැ. ඉතින් ඩියා හිතන්නේ අර්ජුන් එයා පස්සෙන් එන එක දැන් නවත්තලා කියලා. පේන විදියට නම් ඩියාටත් දැන් අර්ජුන් ගැන කැමැත්තක් ඇතිලා වගේ. ඉතින් දැන් බැරිම තැන ඩියා කරන්නේ අර්ජුන්ට කෝල් එකක් ගන්න එක. අර්ජුන් නම් කියන්නේ ඉතින් ලේසියෙන් වැඩක් අතහරින කොල්ලෙක් නම් නෙමෙයි. මිනිහාට මේ දවස්වල හොඳටම සනීප නැහැ. ඒක නිසා තමයි කොලෙජ් යවිත් නැත්තේ. ඉතින් ඩියා කියන්නේ එයාට අර්ජුන්ව හම්බෙන්න ඕලු. පේන විදියට ඩියාගේ හිතේ මොනවාරි ලොකු දෙයක් තියෙනවා අර්ජුන්ට කියන්න. ඉතින් දැන් පෙන්නන්නේ දෙන්න හම්බෙන්න ඇවිල්ලා කොපි ෂොප් එකකට. ඉතින් ඩියා මේ වෙලාවේ හදන්නේ කෙලින්ම කාරණයට එන්න. ඒ කියන්නේ එයාට සම්බන්ධයක් ගැන ලොකුට විශ්වාසයක් නැල්ලු. මොකද එයාගේ තාත්තත් එයාගේ අම්මවයි ඩියාවයි පොඩි කාලෙදිම දාලා ගිහින්. ඒත් ඉතින් ඩියා අන්තිමට කොහොම හරි කියන්නේ අර්ජුන් ඔයා හොඳ කෙනෙක් නිසා මමත් ඔයාට ආදරය කරන්න තීරණය කළා කියලා. හැබැයි එක කොන්දේසියකට. ඒ මේ ඉන්න විදියට වෙනස් වෙන්න නැතුව ඉන්න ඕන කියලා. මේලා මේ ගැහුවට පස්සේ ඉතින් අර්ජුන්ට දැන් හොඳටම සතුටුයි. එයාට සතුටට කෑ ගහන්න ඉතින් තරම්. දැන් ආපහු පෙන්නන්නේ වර්තමාන දවස. ඩියා මේලායි බන්ධනාගාරය ඇතුළට එක්කන් ගිහින් එයාගේ තැනට යවනවා. ඉතින් ඩියා ඉන්න කාමරේම ඉන්නවා තවත් මරියා කියලා ගෑනු ළමයෙකුනුත්. මරියා ඩියා ආපු විගසම එයාත් එක්ක කතා කරලා සෙට් වෙනවා. ඉතින් ඩියාට මේ බන්ධනාගාරය ඇතුලේ නිදහසේ නම් ඉන්න හම්බෙන්නේ නැහැ. මොකද මේ බන්ධනාගාරේ ඉන්න තවත් එක සිරකාරියා දිගටම ඩියාට හේතුවක් නැතුව කරදර කරන්න ගන්නවා. මේකෙන් පස්සේ දැන් ඉතින් පෙන්නන්නේ ඩියා වෙනුවෙන් අධිකරණයේ පෙනී ඉන්න ලෝයර්. මෙයාගේ නම ඉන්ද්‍රාණි. මෙයා දැන් මේ යන්නේ ඩියාගේ අම්මා හම්බෙන්න මේ නඩුව ගැන කතා කරන්න. මේත් එකම පෙන්නන්නේ අර්ජුන් දැන් පොදුකාරයට ඇවිත්. එයා දැන් කෙලින්ම යන ඩියාගේ ගෙදරට. මේලා දැන් දොර අරන ඩියාගේ අම්මා අර්ජුන්ව දැකලා හොඳටම සංවේදී වෙනවා. මොකද දෙන්න වෙන්නලා හිටියත් එයා මෙහෙම උදව් කරන්න ආපෙක් ගැන. ඉතින් ඩියාගේ අම්මා අර්ජුන්ව ඉන්ද්‍රාණියට හඳුන්වලා දෙනවා. ඉතින් දැන් අර්ජුන් යාගේ ගමන් මළු තියන ඩියාගේ කාමරයට ගියාම ඩියාගේ බඩු සහ කට්ටියම එකට ඉන්න ෆොටෝ එකක් දැකලා ආපහු අර්ජුන්ව ඩියා එක්ක ගත කරපු පරණ අතීතයට යනවා. ඉතින් දැන් පෙන්වන විදියට දෙන්නට සිද්ධ වෙලා තියෙනවා පොඩ්ඩක් ඈත් වෙලා ෆෝන් වලින් විතරක් ආදරය කරන්න. මොකද ඩියාට කොලෙජ් එකෙන් පස්සේ බැංගලූරු වල රස්සාවක් හම්බෙලා. එහෙනම් ඩියාට සිද්ධ වෙනවා අර්ජුන්ගේ පොඩ්ඩකට ඈත් වෙන්න. හැබැයි ඉතින් ඈතට ගියා දෙන්න තාමත් ඒ විදිහටම ආදරය කරනවා. හැබැයි එක දවසක අර්ජුන් ඩියාවත් පුදුම කරමින් එයා බැංගලූරු වලට එනවා ඩියා එක්ක එකට ජීවත් වෙන්න. ඒ විතරක් නෙමෙයි අර්ජුන් ඩියාට මුදවුත් තරම්. ඉතින් අර්ජුන් දැන් ඩියාගේ ඇඟිල්ලට ඒක දානවා. ඉතින් අර්ජුන් ඩියාගේ ඇඟිල්ලට ඒක දාන ගමනුත් කියන්නේ අපිට මොන ප්‍රශ්නයක් ආවත් කවදාවත් ඒක ගලවන්න එපා කියලා. මේකෙන් පස්සේ ඉතින් දැන් දෙන්නත් එක්කම බැංගලූරු වල ලස්සනට සතුටින් ජීවත් වෙන ගමන් ඉන්නේ. කොහේවත් අර්ජුන්ගේ වැඩේම තාමත් ඩියා පස්සෙන්ම ඉඳලා එයා ගැන හොයලා බලන එක. ඉතින් ඔහම දවස් කීපයක් ගෙවිලා ගිහින් මේ වෙලාවේ ඩියාගේ ඔෆිස් එකෙන් ඩියාට හම් වෙනවා ප්‍රොමෝෂන් එකක්. ඒ පුදුගාලයට යන්න. ඉතින් මේ ගැන අර්ජුන්ට කියන්න කලින් ඩියාට හිතෙනවා අර්ජුන් බැංගලූරු වලට ආව වගේම එයාගේ පස්සෙන් පුදුගාලයටත් එයිද කියලා. ඉතින් දැන් මේක පෙන්නන්නේ මේ දේවලුත් බන්ධනාගාරින ඩියාටත් මතක් වෙන ගමන් ඉන්නේ. අර්ජුන් ඉන්ද්‍රාණිගෙන් අහන්නේ ඇත්තරම ඩියාට මොකද වුනේ කියලා. ඩියා වැඩ කරලා තියෙන්නේ ආදි නාරායන් කියන කෙනායි කම්පැනියේ. හැබැයි කාර්තික් ඩියාව රවට්ටලා ඉතින් ඩියා මේ ගැන කතා කරන්න කාර්තික්ගේ ගෙදර ගිහින් හැබැයි ඒ වෙලාවේ දෙන්නත් එක්ක රණ්ඩුවක් ඇතිලා තියෙනවා. ඉතින් ඉන්ද්‍රාණි කියන විදිහට මේක තමයි නිල වශයෙන් කතාව. එයා විශ්වාස කරන්නේ මේ දේ ඇත්තම ඩියා කළා කියලා. හැබැයි ඉන්ද්‍රාණි කියන විදිහට ආදිනාරයන් ඩියා නෙමෙයි මේක කරේ කියලා තේරුම් ගත්තොත් ඉතින් ඊනකට පෙන්නන්නේ ඉන්ද්‍රාණිටත් හොරෙන්ම ඉතින් දැන් ගේ ඇතුළට යන අර්ජුන් දකින්නවා ආදිනාරයන් ඉන්නවා. ආදිනාරයන්ගේ බිරිඳට ඇහෙනවා. ඉතින් ආදිනාරයන්ගේ බිරිඳ වසුන්දරාට මේකෙන් හොඳටම තරහ යනවා. ඉතින් වසුන්දරා දිගටම කෑ ගහන්න ගන්න හින්දා කාර්තිගේ මාමා ඉලේරාජා මෙතනට ඇවිත් අර්ජුන්ගේ එළියට එක්කන් යනවා. එයා යන ගමනුත් අර්ජුන්ට කියන්නේ පුතා මෙහි ඉන්දියාව වගේ නෙමෙයි. බලෙන් ගෙවල් වලට එන්න බෑ. ඒ හින්දා දැන් පිටත් එන්න කියලා. ඉතින් මේකෙන් පස්සේ ආපහු ඩියාගේ ගෙදර එන ගමන් ඉන්න අර්ජුන් අහම්බෙන් දකිනවා ගෑල් ළමයෙකුට දෙන්නෙක් එකතු වෙලා කරදර කරනවා. ඉතින් අර්ජුන් මේ දෙන්නව නවත්තලා කොහොම හරි මේ ගෑල් ළමයා බේරන් එයාව ගෙදර යවනවා.
දැන් පේනවනේ ඉන්ද්‍රාණි සහ අර්ජුන් ඇවිත් ඩියාව බලන්න. ඉතින් බන්ධනාගාරේ නිලධාරියෙක් ඩියාව එක්කන් එනවා ඔයාව හමු වෙන්න අමුත්තු දෙන්නෙක් ඇවිත් කියලා. ඉතින් ඩියාට හිතෙන්නේ මෙයාගේ අම්මයි ඉන්ද්‍රාණි වෙන්නේ නැති කියලා. හැබැයි ඩියා එතනට යන්න කලින් අහම්බෙන් දකිනවා අර්ජුන් මෙතනට ඇවිත් ඉන්නවා. ඉතින් අර්ජුන් දැක්ක ගාම ඩියා කරන්නේ ආපහු හැරලා දුවන එක. ඉතින් දැන් පොලිස් නිලධාරියෙක් ඇවිත් මේ දෙනාට මේ දේ ගැන කියනවා. ඩියා ඔයාලව හම්බෙන්න කැමති නෑ කියලා. ඉතින් ඉන්ද්‍රාණිට හිතා ගන්න බෑ ඩියා ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා. මොකද ඩියාව එළියට ගන්න ඕන ඩියා එයාලත් එක්ක කතා කරන්න ඕන හින්දා. හැබැයි අර්ජුන්ට නම් තේරෙනවා ඩියා ඇයි යාලව හම්බෙන්න ආවේ නැත්තේ කියලා. අර්ජුන් ඉන්ද්‍රාණිට කියන්නේ එයා තාමත් ඇත්තේ මාත් එක්ක තරහින්. ඒ හින්දායි අපිව හම්බෙන්න ආවේ නැත්තේ කියලා. මේලායි දැන් පෙන්නන්නේ ඩියා මේකෙන් පස්සේ එයාගේ කාමරයට ගිහින් හොඳටම අඬනවා. ඉතින් මේකෙන් පස්සේ අපි ආපහු අරන් යන්නේ අතීතයට. දැන් පෙන්නන්නේ ඩියා අඳුර ගන්නවා කාර්තික්ව. ඩියාත් එක්ක කාර්තිකුත් යනවා පොදුගාලයට. ඉතින් කාර්තික් තමයි ඩියාගේ අලුත් බොස්. දැන් පෙන්නන්නේ ඩියා ආපහු ගෙදර ඇවිත්. ඩියා මේලාවේදී අර්ජුන්ට එයාගේ පොදුගාල ජොබ් එක ගැන කියනවා. ඉතින් අර්ජුන් නම් මේකට මුලින් මොනවත් කියන්නේ නැහැ. මොකද අර්ජුන් හිතන්නේ එයාට ඩියා එක්ක පොදුගාලට ගිහින් එකට එන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් ඩියා කියන්නේ එයාට මේ ගමන තනියම යන්න ඕන. මං කලින් කියපු විදිහටම ඩියාට බයලු එයාගේ නිදහස නැති වෙයි කියලා. මේලා ඉතින් අර්ජුන් මේ ගැන වැඩි හිතන්නේ නැහැ කියලා පෙන්නුවට අර්ජුන්ටත් ටිකක් දුකයි. දැන් පෙන්නන්නේ පහුදා දවස. මේලායේ ඔෆිස් යන ගමන් ඉන්න ඩියාට එයාගේ අම්මගෙනුයි අර්ජුන්ගේ පවුලගෙනුයි එක පිට කෝල් එනවා. ඒ අය ඩියාට කියන්නේ අර්ජුන්ගේ සහ ඩියාගේ විවාහයට සුබ පැතුම් කියලා. ඒත් තාම ඩියාට හිතාගන්න බෑ එකපාරට මේ මොන විවාහයක්ද කියලා. පේන විදිහට අර්ජුන් හදන්නේ පොදුදාලට යන්න කලින් ඩියාව විවාහ කරගන්න. ඉතින් මේ ගැන අර්ජුන්ගෙන් ඉක්මනට අහන්න ඔෆිස් එකකින් එන ඩියාට නම් අර්ජුන්ව දැක්කම හොඳටම කේන්ති. ඩියා කියන්නේ එයා තාම කසාදයක් ගැන සූදානම් නැහැ කියලා. ඉතින් ඩියා හිතන්නේ අර්ජුන් එයා රට යනවට කැමති නැති හින්දා ගායක් ගාගෙන ඒක නවත්තන්න හදන්නේ කියලා. ඉතින් මේලා අර්ජුන් නම් කියන්නේ ඔයා රට යනකට කිසිම ප්‍රශ්නයක් මට නැහැ. විවාහයක් ඕනෙත් නැහැ. ඔයා රට යන්න මං ඔයා එනකම් බලන් ඉන්නම් කියලා. දැන් පෙන්නන්නේ ඩියා මේ රට යන වැඩේ සම්බන්ධව තියෙන ඉන්ටර්විව් එකකට අර්ජුන් එක්ක පිටත් වෙනවා. දෙන්න යන්නේ අර්ජුන්ගේ යාළුවෙක්ගේ ዋහනයක. ඒ ඩියා නම් මේකට කැමති නැහැ. එයා කියන්නේ පරක්කුවේ ඒ හින්දා කැබ් එකක් අරන් යන් කියලා. ඉතින් දැන් පරක්කු මදිවට දෙන්න හිර වෙලා ට්‍රැෆික් එකකත්. ඒ ඉස්සරහා පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා. ඉතින් කොහොමද අන්තිමට මේ වයින් පස්සේ ඩියා අදාළ තැනට එද්දි දැන් තමයි ඩියා හොඳටම පරක්කුයි. ඒ හින්දා ඩියාට මේ වැඩේ එදාම කරගන්න බැරුව යනවා. ඉතින් දැන් නම් හොඳටම තරහ ගිහින් ඉන්න ඩියා හිතන්නේ මේක සම්පූර්ණයෙන්ම අර්ජුන්ගේ වැරද්දක් කියලා. ඉතින් මේ හින්දා ඩියා අර්ජුන් එක ආපහු ගෙදර එන ගමනුත් ඉන්නේ රණ්ඩු වෙන ගමන්. ඉතින් මේ රණ්ඩුවේ අන්තිම ප්‍රතිඵලය වෙන්නේ දෙන්න බ්‍රේක් අප් වෙලා වෙන්න එක. මේකට හේතු විදිහට ඩියා කියන්නේ කොයි වෙලෙත් කෝල් ගන්නවා පස්සෙන් එනවා. ඩියා කියන්නේ යාර නිකන් දැන්න හිරකාරියක් වගේලු. ඉතින් මේ ලාය නම් අර්ජුන්ට දැන් හොඳටම එපා වෙලා තියෙන්නේ. ඩියාට එයා කොච්චර ආදරේ කරලා තේරුම් ගන්න නැති හින්දා. ඉතින් මේකෙන් පස්සේ වෙන්නේ ඩියාගේ සහ අර්ජුන්ගේ මේ ලස්සනට ගලාගෙන ආපු ආදර කතාව ඉවර වෙලා යන එක. ඉතින් මේ හැමදේම දැන් ඩියාට මතක් වෙන ගමන් තියෙන්නේ. එයා අර්ජුන් වගේ හොඳ කෙනෙක් නැති කරගෙන කොච්චර ලොකු වරදක්ද කරේ කියලා. ඉතින් දැන් ආපහු පේන්නන්නේ මං අර කලින් කියපු විදිහටම ඩියාගේ බන්ධනාගාරේ ඉන්න සිරකාරියා ඩියාට හොඳටම කරදර කරනවා. ඉතින් මේ දෙන්න අතර මේ ඇතිවන ගැටුම කෙලවර වෙන්නේ ඩියාට හොඳ පීපාරකුත් යනලා. ඉතින් අවසානයේදී බන්ධනාගාරේ නිලධාරීන් ඇවිත් මේ රණ්ඩුව නවත්තලා ඩියාව අරන් යනවා වෛද්‍ය ප්‍රතිකාර වලට. ඉතින් මේ සිද්ධිය ගැන ඉන්ද්‍රාණි අර්ජුන්ට කියනවා. ඉතින් මේ දේ දැනගත්ත ගාම අර්ජුන් කෙලින්ම ඉන්ද්‍රාණි එක්ක එන්නේ ඩියා ඉන්න තැනට. හැබැයි අර්ජුන් නම් ඩියාව දකින්න හම්බෙන්නේ නැහැ. මොකද ඩියාව අර්ජුන් මෙතනට එන්න කලින් වෙන හොස්පිටල් එකකට මාරු කරලා. ඉතින් මේකෙන් පස්සේ ඉන්ද්‍රාණි මේ ඩියාටම සිද්ධිය සම්බන්ධව තොරතුරු හොයද්දී ඉන්ද්‍රාණි දැනගන්නවා මේ දේ කරලා තියෙන්නේ ජෙනී කියන සිරකාරියක් කියලා. මේ ජෙනී කියන්නේ මේ පළාතේ දරුණුම මැරෙක් වෙන මොන්ටි කියන කෙනාගේ බිරිඳ. ඉතින් අර්ජුන්ට හිතාගන්න බෑ ඩියාට බන්ධනාගාරය ඇතුලේ ආරක්ෂාව නැත්තම් කොහොමද කියලා. වෙන කරන්න දෙයක් නැති නිසා ඉතින් අර්ජුන් හදන්නේ ඉන්ද්‍රාණිටත් හොරෙන් මොන්ටිව හම්බෙන්න යන්න. අර්ජුන් හදන්නේ මොන්ටිත් එක්ක ජෙනී ගැන කතා කරලා ඩියාට කරදර කරන එක නවත්තන්න. හැබැයි ඉතින් මොන්ටිව හම්බෙන්න ගිය අර්ජුන් නම් වෙන්නේ මොන්ටිගේ ගෝලයන්ගේ හොඳටම ගුටි ගන්න. හැබැයි මෙතනදී අර්ජුන්ගේ වාසනාවකට මතකද අර්ජුන් කලින් කොල්ල දෙන්නෙක්ගෙන් බේරගත්ත ගෑල් ළමයා. ඒ තමයි මොන්ටිගේ නංගි. ඉතින් නංගිය බේරගත්ත නිසා මොන්ටි අර්ජුන්ට උදව් කරන්න කැමති වෙනවා. හැබැයි මොන්ටි කියන විදිහට නම් ජෙනී කියන්නේ යාරව පාලනය කරගන්න බැරි කෙනෙල්ලු. හැබැයි මේ දෙක කරන්නේ නම් ජෙනීගේ උමනාවකට නම් නෙමෙයි කියලා මොන්ටි කියනවා. ඒ ආදිනාරංගේ බිරිඳ වසුන්දරා තමයි ඩියා මෙහෙම බන්ධනාගාරය ඇතුලේ කරදර කරන්න කියලා ජෙනීට කියලා තියෙන්නේ. ඉතින් මේ දේ දැනගත්තට පස්සේ අර්ජුන් දැන් කෙලින්ම යන්නේ ආදිනාරයන්ව හම්බෙන්න. ගිහින් එයාට කියනවා එයාගේ බිරිඳ කරපු හපංගම ගැනත්. ඉතින් අර්ජුන් මේ වෙලාවේ ආදිනාරයන්ට කියන්නේ ඔයා ඩියාට උදව් කරන්න කවුරුත් නැහැ කියලා හිතන් ඉන්නවනම් ඒක වැරදි. මොකද මම ඩියා වෙනුවෙන් ඉන්නවා කියලා අර්ජුන් මෙතනින් යන්න යනවා. ඉතින් ආදිනාරයන් කෙලින්ම ගෙදර ගිහින් මේ ගැන අහනවා වසුන්දරාගෙන්. ඉතින් වසුන්දරා කියන්නේ ඔයා කාර්තික්ගේ මරණය දිහා නිකන් බලන් හිටියට මට එහෙම බෑ. ඒත් ආදි වසුන්දරාට හොඳටම කෑ ගහන්නේ නීතිය ඩියා ගැන බලාගනි. ඔයා නීතිය අතර ගන්න ඉන්න එපා කියලා. දැන් අර්ජුන් වසුන්දරා ගැන ඉන්ද්‍රාණිටත් කියනවා. හැබැයි ඉන්ද්‍රාණි අර්ජුන්ට බනින්න ගන්නේ එයා ආයෙත් තනියම මොන්ටිව හම්බෙන්න ගියපු එක ගැන. ඉතින් කොහොම හරි ඉන්ද්‍රාණි වසුන්දරා කරපු දේ ගැන දැනගත්තට පස්සේ හදන්නේ
මේ ගැන කියන ඩියාව හම්බෙන්න යන්න. හැබැයි ඒත් මේ පාර නම් අර්ජුන් ඉන්නේ එළියේ. ඉන්ද්‍රාණි යාට ඔය බඩ් එකක් දෙනවා එළිය ඉඳන් ඩියා කියන දේවල් අහන්න. ඉතින් දැන් මෙතනට එන ඩියා ඉන්ද්‍රාණිගෙන් කෙලින්ම අහන්නේ අර්ජුන් ගැන. ඒත් ඉන්ද්‍රාණි කියන්නේ අර්ජුන් ආපහු එයාගේ රටට පිටත් වුණා කියලා. ඉතින් ඩියාට වසුන්දරා ගැන කිව්වට පස්සේ ඉන්ද්‍රාණි ඩියාගෙන් කෙලින්ම ඉල්ලන්නේ දැන් වා ඩියා ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද කියලා කියන්න. මොකද තවත් වැඩි කාලයක් නැහැ ඩියාව උසාවියට ඉදිරිපත් කරන්න හින්දා. ඉතින් දැන් ඩියා ඉන්ද්‍රාණිට කියන විදිහට අපි මෙතෙක් දැනන් හිටපු කතාවට වෙනස්ම කතාවක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඩියා කියන විදිහට එයා පුදුගායට ආවුහම එයාට ඉඳලා තියෙන යාළුවෝ දෙන්නයි. ඒ අවික් සහ කාර්තික්. හැමෝම හිතන් හිටපු විදිහට නම් කාර්තික් ආදරය කරලා තියෙන ඩියාට නම් නෙමෙයි. ඒ අවික්ට. ඔව් ඒ කියන්නේ කාර්තික් සමලිංගිකයි. ඉතින් ඩියා කියන විදිහට කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආදරෙන් ඉන්න විදිහටම කාර්තික් සහ අවික් මාරම ආදරෙන් ඉඳලා තියෙනවා. හැබැයි හදිස්සියෙම අවික් කාර්තික්ව මගහරින්න අරන් තියෙනවා. ඒක කාර්තික්ට දරා ගන්න බැරි වෙලා. ඒකෙන් එයා හොඳටම මඩ්ඩව්වටත් ඇබ්බැහිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ කාර්තික්ව පවුලෑ විසින් රාගේ කියන කෙල්ලෙක්ට බන්දලා දීලා. ඉතින් ඩියා කාර්තික්ව බලන්න වෙඩින් එකෙන් පස්සේ කාර්තික්ගේ ගෙදරට ගියාම ඩියා දකින්නේ පෙනුමෙන් දෙන්න හොඳට හිටියට කාර්තික් නම් සතුටෙන් නෙමෙයි ඉන්නේ කියලා. ඉතින් ඔහොම දවස් ගානකට පස්සේ කාර්තික් හදිසියෙම රෑක ඩියාට කතා කරලා තියෙනවා ගෙදරට එන්න කියලා. ඉතින් ඩියා හැම කාර්තික්ගේ ගෙදරට යද්දි ඩියා දකින්නේ කාර්තික් මැරලා පූල් එකක වැටලා ඉන්නවා. ඒත් එකම ඩියාටත් කවුරු හරි පිටිපස්සෙන් පහර දෙනවා. ඉතින් එයාට සීයේද්දිත් රාගේ පොලිසියට ප්‍රකාශයක් දීලා ඩියා තමයි කාර්තික්ව මැරුවේ කියලා. ඉතින් ඊට පස්සේ ඩියාව මේ විදිහට පොලිස් අත්අඩංගුවට අරන්. ඉතින් මේ කතාව ඇහුවට පස්සේ ඉන්ද්‍රාණි අර්ජුනේ දැන් යන්නේ රාගීව හම්බෙන්න. මොකද මෙයාගේ බොරු ප්‍රකාශයක් දුන්න එකට. හැබැයි එහෙම ගියත් රාගී ගෙදර මුලකාරයන දෙන්නට ඇතුළට යන්න දෙන්නේ නැහැ. මොකද රාගී යාළුව හම්බෙන්න කැමති නැහැ කියන නිසා. ඉතින් අර්ජුන් හොරෙන් වටෙන් ගිහින් බලද්දි හැබැයි දකින්නේ රාගී සතුටින් එයාගේ යාළුවොත් එක්ක පාටි දානවා. පේන විදිහට රාගීගේ මොනවා හරි සම්බන්ධයක් තියෙනවා මයි කාර්තික්ගේ මරණයට. ඉතින් මේකෙන් පස්සේ ඊළඟට අර්ජුන් යන්නේ අවික්ව හොයන්. එයාට මේ ලොකු නගරේ තනියම අවික්ව හොයන්න බැරි නිසා එයා අවික් ඉන්න තැන හොයාගන්න මොන්ටි කෙනෙක් උදව් ගන්නවා. ඉතින් මොන්ටිගේ උදව්වෙන් අවික් හොයාගන්න අර්ජුන් කාර්තික් ගැන අවික්ගෙන් අහපුවාම අවික් හොඳටම බය වෙන්න ගන්නවා. අවික් කියන විදිහට එයා මෙතන බයෙන් හැංගිලා ඉන්න හේතුව වරදරාජන් කියන කාර්තික්ගේ මාමා. ඉතින් අවික් කියන විදිහට වරදරාජන් සල්ලි දීලා තියෙනවා කාර්තික්ව අමතක කරන්න කියලා. ඒ විදිහට කරේ නැත්නම් කාර්තික්ව සහ අනික්ව මරනවා කියලාත් වරදරාජන් අවික්ට බල කරලා තියෙනවා. ඉතින් අවික්ගේ සල්ලිත් තරම් නැහැ. එයාට මේ දේ ගැන කාර්තික්ට කියන්න තරම් හයියක් තිබිලත් නැහැ. ඉතින් එහෙනම් එයා නගරෙන් පිටත් වෙලා ගිහින් අවික් හොඳටම දන්නවා ඩියා කාර්තික්ව මැරුවේ නැහැ කියලාත්. ඉතින් අර්ජුන් අවික්ගෙන් ඉල්ලන්නේ ඔයා උසාවියේදී හැමෝටම ඇහෙන්න මේ දේ කියලා එයාව බේරගන්න කියලා. ඉතින් මේකට අවික් කැමතිලා අර්ජුන් එක්ක මෙතනින් එළියට එන්න පිටත් වෙනවා. මේකෙන් පස්සේ හඳුනාගන්න පිරිසක් කාර්යයෙන් ඇවිල්ලා අවික්ට වෙඩි තියලා මරලා දානවා. ඉතින් අර්ජුන් ඉක්මනට මේ අය පස්සෙන් පැන්නුවත් අර්ජුන්ට මේ අය මග ඇරෙනවා. ඉතින් දැන් අර්ජුන්ට ඩියා බේරගන්න තිබුණු අන්තිම සාක්ෂියක් දැන් නැහැ. ඒ මැදට ඉන්ද්‍රත් අර්ජුන්ට බයිනවා මෙයාගේ මෝඩ වැඩ කරලා තිබුණු අන්තිම සාක්ෂියක් නැති කරා කියලා. ඉතින් අර්ජුන් ඉන්ද්‍රාණිට අවික් කියපු විදිහටම වරදරාජන් ගැන කතාවක් කියනවා. ඉන්ද්‍රාණිට තේරුම් යනවා සමහරට මේක වරදරාජන් එයාගේ පුතා වෙනුවෙන් මේ දේ කරාද කියලා. මොකද කාර්තික් නැති නිසා වරදරාජන්ගේ පුතා තමයි දැන් කම්පැනි එකේ CEO. ඉතින් අර්ජුන් සහ ඉන්ද්‍රාණිට මේක ඔප්පු කරන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. ඉන්ද්‍රාණි මේ ගැන ඩියාටත් කියනවා. ඒ විතරක් නෙමෙයි ඉන්ද්‍රාණි අර්ජුන් ගැන ඇත්තත් ඩියාට කියනවා. ඒ අර්ජුන් කොහෙවත් ගියේ නෑ. තාම ඔයා වෙනුවෙන් එළියදන් ඔයා බේරගන්න කරන්න නැති දෙයක් නෑ කියලා. ඉතින් මේ කතාව ඉන්ද්‍රාණි ඩියාට කියනවත් එක්කම අර්ජුන් මෙතනට එනවා. ඉතින් අර්ජුන් දැක්ක විවසම ඩියා හොඳටම අඬන්න ගන්නවා. ඒ විතරක් නෙමෙයි එයා අර්ජුන්ගේ අනට සමායිල්ලනවා එයා කරපු හැම දෙයකටම. ඉතින් ඩියා අර්ජුන්ට මෙතනදී බදා ගන්න හැදුවත් ඒකට නම් ඉඩ ලැබෙන්නේ නෑ. ඉතින් මේ වෙලාවේදී සංවේදී වන අර්ජුන කියන්නේ ඔයාට මං කිසි දෙයක් වෙන්න දෙන්නේ නැහැ. ඔයා මෙතනින් අනිවාර්යයෙන්ම එළියට ගන්නවා කියලා. ඉතින් මේකෙන් පස්සේ එළියට එන අර්ජුන් කෙලින්ම යන්නේ වරදරාජන් හම්බෙන්න. හැබැයි මේ වෙලාවේදී වරදරාජන් එයාගේ ගෝලියෝ කීප දෙනෙක් ධම්මවල අර්ජුන්ට හොඳටම පාර දෙන්න ගන්නවා. ඉතින් මේ පිරිස අන්තිමට අර්ජුන්ට හොඳටම පාර දීලා එයාව පණ පිටින් වල්ලන්න හදන්නේ. හැබැයි සිහිය නැතුව ඉන්න අර්ජුන්ට එකපාරටම ආයෙත් මතක් වෙනවා ඩියාව. දැන් නම් අර්ජුන් මෙයාට පාර දීලා යනවා වරදරාජන් ළඟට. ඒත් මේ වෙලාවේදී වරදරාජන් අර්ජුන්ට අහුවෙන්න ඔන්න මෙන්න තියලා ඉක්මනට පැන ගන්නවා. දැන් ඉතින් අර්ජුන් ඉන්නේ මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරුව පැත්තකට වෙලා ඉඳන්. හැබැයි මේ වෙලාවේදී මෙතනට එන මොන්ටි අර්ජුන්ට කාර් එකකුයි ගන්න එකකුයි දෙනවා. වෙන විදිහට අර්ජුන්ම තමයි මේ දේ මොන්ටිගෙන් ඉල්ලලා තියෙන්නේ. ඉතින් මේකෙන් පස්සේ දැන් පෙන්නන්නේ ෆිල්ම් එක පටන් ගන්නීම අපිට පෙන්නපු සිද්ධිය. මම ෆිල්ම් එක පටන් ගන්නීම කියපු විදිහට අර්ජුන් මේ පාසල් ළමයි ගමන් කරන බස් එක පැහැර ගන්නවා. අර්ජුන් මේ දේ කරන්න විශේෂ හේතුවක් ඇතිව. මොකද මේ බස් එකේ ඉන්න වරදරාජන්ගේ මුණුපුරත්. ඉතින් අර්ජුන් මේ පාසල් බස් එක පැහැරගත්තට පස්සේ පොලිසියත් මෙතනට ඉක්මනට එනවා. මේ හැමදේම නිවුස් වලත් යන්න ගන්නවා.
ඉතින් ගෙදර ඉඳන් මේක දකින ඉන්ද්‍රානේ කෙලින්ම දුවන්නේ මේ සිද්ධිය වුණ තැනට. ඉතින් මේ සිද්ධිය වුණ තැනට දැන් එනවා විශේෂ පොලිස් නිලධාරියෙක්. එයා හදන්නේ අර්ජුන්ව සමතේට පත් කරලා අර්ජුන්ව නවත්තන්න. හැබැයි අර්ජුන් නම් කියන්නේ සර් මම මේ දේ කරන්නේ සල්ලි ගන්නවත් කප්පම් ගන්නවත් නෙමෙයි. මගේ තියෙන අසරණකමට විතරයි කියලා. ඉතින් අර්ජුන් කියනවා මේ ළමයින්ව මම නිදහස් කරන්න. හැබැයි ඩියාව සහ වරදරාජන්ව දැම්ම මෙතනට එක්කන් එන්න ඕන කියලා. ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා මේ විශේෂ පොලිස් නිලධාරියා එයාගේ පිරිසට අණ කරනවා වරදරාජන් සහ ඩියාව ඉක්මනට මෙතනට එක්කන් එන්න කියලා. ඉතින් මේ දේ ගැන දැනගන්න වරදරාජන්ටත් වෙන කරන්න දෙයක් නැහැ එතනට යනවා ඇරෙන්න. දැන් ඉන්ද්‍රානිත් මෙතනට එනවා. එයා හදන්නේ අර්ජුන් එක කතා කරලා මේ මෝඩ වැඩේ නවත්තන්න. හැබැයි අර්ජුන් කියන්නේ මේ දේ මට කොහොමද දැන් අතාරින්න බෑ. මේක තමයි ඩියාව බේරගන්න තියෙන අවසානම ක්‍රමය කියලා. ඒත් එකම මෙතනට පොලිසිය ඩියාව එක්කගෙන එනවා. ඩියාට තාම තේරුම් ගන්න බෑ මෙතන මොකද්ද වෙන්නේ. ඩියාට තාම දන්නේ මේ හැම දෙයකටම අර්ජුන් සම්බන්ධයි කියලා. එයා අතර පෙන්නන්නේ මෙතනට එන ගමන් ඉන්න වරදරාජනුත් එයාගේ මිනිහෙක්ට අණ දෙනවා හැංගිලා ඉඳලා වෙලාව ආවම අර්ජුන්ට වෙඩි තියලා දාන්න කියලා. ඉතින් දැන් බස් එක ළඟට වෙන ඩියා දකිනවා බස් එක ඇතුලේ අර්ජුනුත් ඉන්නවා. අර්ජුන් දැක ගාම කලවෙන ඩියා අර්ජුන් බලාගෙන හොඳටම අඬන්න ගන්නවා. දැන් පෙන්නන්නේ වරදරාජනුත් මෙතනට ඇවිත්. අර්ජුන් මේ වෙලාවේ වරදරාජන්ගේ මිනිමිරියව බස් එකෙන් එළියට අරන් ඇවිත් වරදරාජන්ට තර්ජනය කරන්නේ දැන් මේ ඇත්ත හැමෝටම කියන්න කියලා. ඒ අතර පෙන්නන්නේ අර වරදරාජන් කියපු විදිහටම එයාගේ මිනිස්සෙක් ස්නයිපර් ගන් එකක් බිල්ඩින් එකේ ඉඳන් අර්ජුන් දිහාවට අල්ලන් ඉන්නවා. හැබැයි ඒත් එක්කම වෙන්නේ කීරත් හිතපු නැති දෙයක්. ඒ අර වෙඩික්කරු වරදරාජන් අර්ජුන්ට දෙන්නාටම වෙඩි තියනවා. ඉතින් අර්ජුන්ට වෙඩි වදිනවා දකින්න ඩියා අර්ජුන් ළඟට දුවගෙන එනවා හයියෙන්. මේත් එක්කම පෙන්නන්නේ මේ හැමදේම කරලා තියෙන්නේ ආදිනාරයන්. එයා තමයි වෙඩික්කරුට අණ දීලා තියෙන්නේ වරදරාජනුයි අර්ජුන්වයි දෙන්නම මරන්න කියලා. ඒත් එක්කම පෙන්නන්නේ මේ ආදිනාරයන් ඉන්න තැනට එනවා වසුන්දරා. එයා එන්නේ නිකන් නෙමෙයි අතේ ගන්න හේකුත් තරම්. මොකද එයා හැම ඇත්තක්ම දැනගෙන ආදිනාරයන් ගැන මේ දේවල් වසුන්දරාට කියලා තියෙන්නේත් වරදරාජන්ගේම පුතා. ඉතින් අතරම වෙලා තියෙන්නේ කාර්තික්ගේ බිරිඳ කියන්නේ ආදිනාරයන්ගේ අනියම් සම්බන්ධතාවයක්. ආදිනාරයන් එයාගේ පුතා සමලිංගිකයි කියලා දැනගත්තට පස්සේ එයා මේ ගෑල් ළමයාව කාර්තික්ට බඳින දෙන්න තීරණය කරනවා. මොකද එතකොට දෙන්නට තවත් ළඟින් ඇසුරු කරන්න පුළුවන් වෙන හින්දා. හැබැයි කාර්තික් එයාගේ වෙඩින් එකෙන් ටික දවසකට පස්සේ අහම්බේ මේ යාගේ තාත්තා එයාට කරපු බලු වැඩේ ගැන දැනගන්නවා. කාර්තික්ට හිතා ගන්නවත් බෑ මේ වගේ දෙයක් තාත්තෙක්ට කරන්න පුළුවන්ද කියලාවත්. ඉතින් කාර්තික් මේ හැමදේම දැනගත්තට පස්සේ ආදිනාරයන් ඉස්සරහ කියන්නේ මේ හැමදේම එයාගේ අම්මටයි මුළු ලෝකෙටම කියනවා කියලා. ඒත් ඒ දේ කිව්වට පස්සේ නම් කාර්තික්ට වැඩි රණන් ඉන්න හම්බෙන්නේ නැහැ. මොකද වරදරාජන් ඒ වෙලෙම කාර්තික් වෙඩි තියලා එයාව මාරලා දානවා. ඉතින් දැන් වසුන්දරා අහන්නේ ඇයි ඒ වගේ දෙයක් තමුසේ තමන්ගේම පුතාට කරේ කියලා. මේලා ඉතින් ගන්න එක කතේ තියන් හිටියට වසුන්දරා ආදිව මරන්න යන්නේ නැහැ. මොකද වසුන්දරා ආදිට කියන්නේ මම දැනටමත් තමුන්ගේ හැමදේම නැති කරලා ඉවරයි. ඒ කියන්නේ වසුන්දරා හැමදේම මීඩියා වලට සහ පොලිසියට කියලා. ඉතින් ඒකත් එකම පෙන්වන්නේ යාගේ හැමදේම නැති වුණා කියලා දැනගන්න ආදි යාම ඔළුවට වෙඩි තියාගෙන සේදේවිය හානි කරගන්න එක. දැන් මේවත් එක්ක හැමදේම එලි වෙලා ඩියා නිර්දෝෂී කියලා පොලිසියත් තහවුරු කරනවා. දැන් පෙන්වන්නේ ඉතින් මේ සිද්ධියෙන් පස්සේ අවුරුදු 1කමාරක් ගත වෙලා. ෆිල්ම් එක පෙන්වන විදිහෙන් නම් අර්ජුන්ට වෙඩි වැදුනට මොනවත් වෙලා නැහැ. හැබැයි එයා පාසල් බස් රථයක් පැහැරගත්ත නිසා එයාට සිද්ධ වෙලා තියෙනවා හිරේ යන්න. ඉතින් අද තමයි යාගේ නිදහස් වෙන දවස. ඉතින් අර්ජුන් එළියට එනකම් එළිය බලන් ඉන්න ඩියා අර්ජුන් එනවා දකිද්දිම හයියෙන් දුවගෙන ගිහින් බදා ගන්නවා. ඉතින් ඉන්ද්‍රාණිට සතුටුයි මේ දෙන්න ආයෙත් මෙහෙම එකතු වෙන එක ගැන. ඉතින් මේකෙන් පස්සේ මේ අර්ජුන්ගේ සහ ඩියාගේ ලස්සන ආදර කතාවත් මෙතනින් අවසන් වෙනවා. ඉතින් මේ වගේ සුපිරි මූවි රිව්‍යු දිගටම නරඹන්න කැමති නම් අපි subscribe කරලා දිගටම රැඳිලා ඉන්නත් කියලා ඉල්ලන ගමන් අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.